සුබ දවසක් හැමෝටම. ගොඩක් අය අහලා තිබ්බ ගස් ප්‍රශ්නෙට විසඳුමක් විදිහට අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මැනුවල් ගහක් මොඩල් කරගන්න පුළුවන් විදිහක් ගැන. ඉතින් මං හිතනවා එකෙන් ගොඩක් අයගේ ඔය තිබ්බ පාරිසරික ගැටලු ටික විසඳෙන්න ඇති කියලා. ගස් ප්‍රශ්න විසඳෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ඔයා බැලුවේ නැත්තම් ඒක බලන්න. මොකද ඒකෙනුත් ලොකු වැඩක් ගන්න පුළුවන්. හැබැයි මං ඒකෙදිත් කිව්වා ඒ විදිහට ගහක් මැනුවල් මොඩල් කරනවට වඩා ගස් හදන්න අපිට හොඳ ක්‍රමයක් මේ බ්ලෙන්ඩ එකෙන්ම දීලා තියෙනවා කියලා. නෑම එහෙමම කිව්වේ නැතත් කොමාරි මම කිව්වා ගස් අපිට ජෙනරේට් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මැනුවල් මොඩල් කරනවට වඩා ගොඩක් ලේසියෙන් ගහක් හදාගන්න පුළුවන් බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා. ඉතින් අද කතා කරමු ඒ ගැන. එතකොට මේකෙන් ඔයාට ගස් ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම විසඳගන්න පුළුවන්. ඉතින් එහෙමනම් වැඩි වෙලා ගන්න නැතුව අපි අද වැඩේට යන්. ඔයා බ්ලෙන්ඩර් එකේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම Facebook WhatsApp channel තියෙනවා follow කරන්න. ඒ වගේම අපේ 3D artist mug එකක් තියෙනවා ඒකත් අරගන්න. ඉතින් එහෙමනම් අපි අද වැඩේ පටන් ගමු. හරි. ඉතින් මේ වැඩේට මම පාවිච්චි කරන්නේ Blender 4.2 version එක. මේක LTS version එකක්. හැබැයි අද වෙද්දී Blender 4.4 version එකක් තියෙනවා. මමත් දැනටමත් ඒක පාවිච්චි කරනවා. කොහොමුණත් දැන් මේ වැඩේට මම ඒක වෙනුවට මේ version එක පාවිච්චි කරන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ මොකක්ද කියලාත් මම ඔයාලට ඉස්සරහට කියන්න. ඒ වගේම ඔයාටත් මම මේ වැඩේදී 4.4 එක recommend කරන්නේ නැහැ. ඒකේ පොඩි අවුලක් තියෙනවා. සමහර විට ඔයාට ඒ ප්‍රශ්නේ එන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහර විට හෙට අනිද්ද වෙද්දී ඒ ප්‍රශ්නේ හරි ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් 4.4 එකට වැඩි එකක් හරි අඩු එකක් හරි try කරලා බලන්න. ඉතින් අමතර කාරණයක් විදිහට ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හරි. ඉතින් දැන් ගස් හදාගන්න වැඩේට අපිට Blender එකෙන්ම හොඳ option එකක්, හොඳ add-on එකක් දීලා තියෙනවා. ඒතරම වෙන මොකුත් ඕනේ නැහැ. ඔයාට මෙන්න මේ Blender එකෙන් දීලා තියෙන add-on එක පාවිච්චි කරලා ඕනම විදිහක ගහක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ add-on එක තමයි sapling regen කියන්නේ. මේකේ පළවෙනි වචනේ pronounce කරන විදිහ ගැන වැඩි හිතන්න එපා. sapling කියයි sapling කියයි මොකක් හරි regen කියලා add-on එකක් තියෙනවා ගස් ජෙනරේට් කරන්න. එතකොට ඉස්සෙල්ලාම අපි ඒ add-on එක enable කරගන්න ඕනේ. ඉතින් ඒකට මෙතනින් edit ගිහිල්ලා preferences වලට ගිහිල්ලා අලුත් version වල නම් get extensions කියන තැන search කරලා බලන්න. පරණ version වල නම් add-ons කියන තැන කෙලින්ම search කරලා බලන්න. මං අන්නේ කිව්ව regen add-on එක. එතකොට දැන් අලුත් version වල නම් මෙතන extensions අරගන්න ඔයාගේ computer එකේ internet connection එකක් තියෙන්න ඕනේ. ඉන්ටර්නෙට් කලින් ඔන් වෙලා තිබ්බ නැත්නම් ඉන්ටර්නෙට් ඔන් කරගෙන මෙතන arrow එකේ click කරලා refresh remote කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන install කියලා බටන් එකක් එන්න ඇති. ඒක click කරලා ඔයාට ඒ add-on එක install කරගන්න පුළුවන්. ඉතින් add-on එක install කරගත්තට පස්සේ අපිට කෙලින්ම තියෙන්නේ ගහක් හදාගන්න. හරි. ඉතින් ගහ හදාගන්න අපිට මේ cube එක ඕනේ වෙන්නේ නැහැ. එතකොට මම cube එක select කරලා X ඔබලා ඒක delete කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ add-on එකකින් අපිට හම්බෙනවා ගහක්. ඒක අරගන්න මම මෙතනින් add ගිහිල්ලා curve වලින් මෙතන curve වල තියෙන්නේ curve වලින් අරගන්නවා මෙන්න මේ sapling regen කියන එක. ඉතින් ඒක ගත්තාම ඔයාලට පේනවා ඇති අපිට දැනටමත් ලස්සන ගහක් හම්බෙලා තියෙනවා. ඉතින් මේක මීට වඩා ඔයාට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ කොහොමද කියන එක ගැන තමයි විශේෂයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ මොඩල් එක අරගත්ත ගමන්ම අපිට මේ සයිඩ් එකෙන් properties panel එකක් හම්බෙනවා. මෙන්න මේ properties පාවිච්චි කරලා ඔයාලට ඕන විදිහට ගහ කස්ටමයිස් කරගන්න පුළුවන්. ඇත්තට මේකේ තියෙන ඔක්කොම කතා කරන්න අපිට වෙලාව මදි. ඔක්කොම එහෙම කරන්න ඕනෙත් නැහැ. කීපයක් දැනගත්තොත් ඔයාට ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඒ වගේම මම මුලින්ම මතක් කරන්නම් ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි දැන් මෙන්න මේ සයිඩ් එකෙන් එන properties panel එක අපි වෙන object එකක් select කරොත් හරි මේ ගහේ පොඩි හරි වෙනසක් කරොත් අන්න ඒ තිබ්බ properties panel එක අයින් වෙලා යනවා. එතකොට ආපහු අපිට ඒක අරගන්න shortcut එක විදිහට keyboard එකේ function 9 F9 button එක press කරන්න පුළුවන්. හැබැයි ගොඩක් අයගේ මෙන්න මේ F9 එක වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් වැඩ කරන්නේ නැති වුණොත් මෙතන edit ගිහිල්ලා මෙන්න මේ adjust last operation කියන එක අරගෙන ඒ panel එක ආපහු අරගන්න පුළුවන්. ඉතින් ඒකත් වැඩ කරන්නේ නැත්නම් sorry තමයි. ඉතින් ඔයාට ගහේ මුල ඉඳන් අගට යනකම්ම එකපාරින් හදාගන්න වෙනවා. මුකුත් වෙනස් කරන්න නැතුව. වෙනස් කරන්න නැතුව කියන්නේ වෙන මුකුත් touch කරන්න නැතුව ගහ ඉවර වෙනකම්ම හදන්න වෙනවා.
හරිඉතින් ගොඩක් අයට පස්සේ මගෑරෙන්න්න පුළුවන් හින්ද තමයි ඔය ප්‍රශ්න ටික ගැන මුලින්ම කිව්වේ. ඉතින් දැන් ප්‍රොපටස් ගැන බැලුවොත් උඩින් අපිට දීලා තියෙනවා සෙටිංස් කියලා මෙදෙන අපි දැන්ඉන්නේ ජියෝමට්‍රි සෙටිංස් වල. ඊට අමතරව මේකේ බ්‍රාන්ච් රේඩියසේ කියන්නේ අතුවල සයිස් එක, බ්‍රාන්ච් ස්ප්ලිටිං අතු බෙදෙන හැටි, අතු වැවෙන හැටි, කපන හැටි, කොළවලට අදාළව මෙන්න මේ වගේ ගහේ හැම කොටසකටම අදාළව එක විදිහ සෙටිං ගොඩක් තියෙනවා. මේ වෙනස් කරගෙන ඔයාට ඕන විදිහ ගහක් හදාගන්න පුළුවන්. එතකොට ඉස්සල්ලාම මෙතන මම දැන් ආපහු ඉන්නේ ජියෝමට්‍රි සෙටිංස් වල. ජියෝමට්‍රි එකට ආවහම මෙතන යටින්ම තියෙනවා ලෝඩ් ප්‍රීසෙට් කියලා ඔප්ෂන් එකක්. ඉතින් මෙන්න මේ ලෝඩ් ප්‍රීසෙට් කියන තැනින් අපිට ඉස්සල්ලාම අවශ්‍ය විදිහේ ප්‍රීසෙට් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ එක එක විදිහේ ගස් වර්ග ගොඩක් තියෙනවා. මෙතනින් ඔයාට කැමති විදිහේ ගහක් තෝරගන්න පුළුවන්. කැමති විදිහ එකක් අරගෙන ඒක කස්ටමයිස් කරලා ඒක ඔයාට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. ඉතින් එතකොට මේ වැඩේදී මම සිලෙක්ට් කරගන්නවා මෙන්න මේ වැකින් ඇස්පෙන් කියන ප්‍රීසෙට් එක. මේක විශේෂයෙන් අරගත්තේ මේක අපිට පැහැදිලිව බලාගන්න පුළුවන් මොකක් හරි වෙනසක් කරොත් ඒ වෙනස කොයි වගේද වෙන්නේ කියලා. ඉතින් ප්‍රීසෙට් එකක් අරගෙන ඉස්සල්ලාම අපි බැලුවොත් මෙතන උඩින්ම තියෙනවා බෙවල් රෙසලූෂන් කියලා. ඉතින් මේක අපි පොඩ්ඩක් ලං වෙලා බැලුවොත් ඔයාට පේනවා ඇති මේ ගහේ අතු හැදිලා තියෙන්නේ නිකන් කොටු හැඩයට. ඉතින් බෙවල් එකෙන් වෙන්නේ මේ කොටුවේ තියෙන දාර ටික රවුම් වෙලා ඔන්න ඔය වගේ රවුම් ගතිය වැඩි වෙන එක. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා කර්ව් රෙසලූෂන් කියලා. මේකෙනුත් වෙන්නේ මේ අතු වල ගිහිල්ලා තියෙන දාර ගාන අඩු වැඩි කරගන්න එක. ඉතින් මේවා සාමාන්‍යයෙන් අපි ලොකුවට දාගන්න එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඒ කියන්නේ ගහේ අතු ටික ලස්සනට ස්මූත් විදිහට තියෙයි. හැබැයි අපේ කම්පියුටර් එකට ඒක දරා ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම කර්ව් රෙසලූෂන් එක දෙකක් විදිහට දාගන්නවා. බෙවල් රෙසලූෂන් එක අයින්ම කරලා දානවා. ඊට අමතරව මේකේ තව එක එක විදිහේ සෙටින් ගොඩක් තියෙනවා. නිකන් ඔයා try කරලා බලන්න. උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ බ්‍රාන්ච් ඩිස්ට්‍රිබියුෂන් කියන එක එහෙම බැලුවොත් ඒක ඔයාට පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා බලපුවාම තේරුම් ගන්න පුළුවන් මොකක්ද ඒකෙන් වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම මේ විදිහට වැලියු එකක් ඇඩ්ජස්ට් කරගත්තට පස්සේ ඒක ආපහු ඔයාට රීසෙට් කරගන්න ඕන නම් ඒක අන්ඩූ කරන්න බෑ. අන්ඩූ කරොත් මේ පැනල් එක අයින් වෙලා යනවා. එතකොට ආපහු මුල ඉඳන් හදන්න වෙනවා. ඉතින් ඒ හින්දා වැලියු එකක් රීසෙට් කරනවා නම් ඔයාට පුළුවන් මෙතන රයිට් ක්ලික් කරලා රීසෙට් ටු ඩිෆෝල්ට් කියන එක දෙන්න. හැබැයි සමහර තැන්වල මේක කරාමත් පැනල් එක අයින් වෙලා යනවා. එහෙමත් නැත්නම් බෑක්ස්පේස් එක ඔබලා බලන්න වැලියු එක උඩ. එතකොටත් වැලියු එක රීසෙට් වෙයි. ඉතින් කොහොම හරි පැනල් එක ගියොත් ආපහු අරන් එන්නත් ඔයා දන්නවා. එහෙමත් නැත්නම් හොඳම වැඩේ තමයි ඇඩ්ජස්ට් කරනකොට නිකන් වැලියු එක පොඩ්ඩක් මතක තියාගෙන ඇඩ්ජස්ට් කරගන්න. ඒක අමතර කාරණයක්. හරි. එතකොට ජියෝමට්‍රි සෙටින් වල ඔන්න ওই දේවල් ටික තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. ප්‍රීසෙට් එකයි රෙසලූෂන් එකයි. ඊට පස්සේ අපි යනවා බ්‍රාන්ච් රේඩියස් කියන එකට. ඉතින් බ්‍රාන්ච් රේඩියස් එකෙන් සරලවම ඔයාට මේකේ සයිස් එක නැත්තම් විස්කම්බය අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙතනත් රේෂියෝ එක අඩු වැඩි කරලා ඕවරෝල් මේ ගහේ සයිස් එක ඔයාට හදාගන්න පුළුවන්. ගහේ මහත thickness එක. ඊට අමතරව රේඩියස් ස්කේල් එකත් ඒ වගේමයි. ඊට පස්සේ මෙතන යට තියෙනවා ටේපර් කියලා වැලියුස් 4ක්. මෙන්න මේ වැලියුස් 4 තියෙන්නේ සාමාන්‍යයෙන් මේ ගහේ තියෙන අතු කොටස් 4කට. ඒ කියන්නේ පළවෙනි වැලියු එක වෙනස් කරොත් ගහේ මෙන්න මේ මැදින් තියෙන දාර වෙනස් වෙනවා. ඔයාට පේනවා ඇති. ඊට පස්සේ දෙවෙනි එක වෙනස් කරොත් දෙපැත්තට ගිහිල්ලා තියෙන ඒ වගේ වැලියු එක වෙනස් වෙනවා. ඊට අමතරව තව අපිට මේක වැඩි කරන්න පුළුවන්. ඒක ඊළඟට බලමු. ඉතින් ඒ ගැන දැනට වැඩි හිතන්න එපා. ඔන්න ඔය විදිහට තමයි බ්‍රාන්ච් රේඩියස් එක හදාගන්නේ. ඊට පස්සේ බ්‍රාන්ච් ස්ප්ලිටිං කියලා තියෙනවා. ඉතින් මේකෙන් තමයි ඔයාට අවශ්‍ය විදිහට ගහේ අතු බෙදාගන්නේ. මෙතන උඩින්ම තියෙන වැදගත් මේක තමයි levels. ඉතින් level දෙකක් විදිහට තියෙන්නේ. එතකොට මේ මැදින් ගිහිල්ලා තියෙන එක තමයි පළවෙනි level එක. ඒක කොටස් වලට බෙදුනහම level 2යි. එතකොට මේක තව එකපාරක් වැඩි කරාම ඒ අත තවත් කෑලි කෑලි වලට බෙදෙන ඔයාට පේනවා ඇති. ඉතින් level 4 කරොත් ඒ පොඩියට තියෙන කෑල්ලත් තව අතු වලට බෙදෙනවා. ඔන්න ওই විදිහට අපිට මේ අතු බෙදෙන එක level 4කට වැඩි කරන්න පුළුවන්. ඔන්න ඔය level 4 තමයි මේ හැමතැනම values 4ක් විදිහට දීලා තියෙන්නේ. එතකොට ඔයාට මේ හැම අත්තකම පොඩි දෙයක් වුණත් වෙන වෙනම කස්ටමයිස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතනම ඊළඟට තියෙනවා branches කියලා.
එතකොට මේ එක ලෙවල් එකේ තියෙන අතු ගාන වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ දෙවනි ලෙවල් එක අපි ගත්තොත් මැදකින් වටේට බෙදිලා ගිහිල්ලා තියෙන අතු ගාන දැන් 50ක් විදිහට තියෙන්නේ. මේක 10ක් විදිහට වගේ අඩු කරොත් ඔයාලට පේන ඇති ඒකේ අතු ටික නැතිම වෙලා ගියා. ඉතින් මේක ගොඩක් සෙල්ලම් කරන්න අමාරුයි ලෙවල් 4ක් දාගෙන. ඒක හින්දා ඔයාගේ කම්පියුටර් එකට දරන්න පුළුවන් ගානට මෙන්න මේ ලෙවල් ටික සෙට් කරගන්න. මම පස්සේ වෙනස් කරගන්නකම් දැනට ලෙවල්ස් 3ක් විදිහට දාගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා බේස් ස්ප්ලිට්ස් කියලා. ඒ කියන්නේ මේ මැදින් ගිහිල්ලා තියෙන ගහේ කඳ දෙකට බෙදන්න පුළුවන් ඔයාට ඕනනම් මෙන්න මේ බේස් ස්ප්ලිට් එකෙන්. ඊට පස්සේ ට්‍රන්ක් හයිට් එක තියෙනවා කඳේ උස ඒක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම කිව්වා වගේ ඔයාට මේවා පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා බැලුවොත් වෙන්නේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. ඊට අමතරව තව අපි බැලුවොත් මෙතන තියෙනවා rotate angle කියලා. මම මේකේ දෙවෙනි value එක බිංදුවක් විදිහට දාගත්තොත් ඔයාට පේනවා ඇති අතු ටික ඔක්කොම එක පැත්තකට හැරුණා. ඉතින් මේකත් rotate angle එක, ඒ කියන්නේ සරලවම කරකන්න පුළුවන් අතු ටික අවශ්‍ය පැත්තකට. මං ආපහු තිබ්බ ගානම දාගන්නවා. එතකොට branch splitting එකේදී මම විශේෂයෙන් කරේ මෙන්න මේ levels ගාන 3ක් විදිහට වැඩි කරගන්න එක. ඉතුරු දේවල් ඔයා නිකන් ඇඩ්ජස්ට් කරගෙන බලන්න මොකද වෙන්නේ කියලා කැමති විදිහට හදාගන්න. ඊට පස්සේ මම යනවා branch growth කියන කොටසට. growth එක කියන්නේ සරලවම ඔයාට මේ අතු එකින් එක වවන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මෙතනක් තියෙන එක levels වලට අදාළ value ටික. එතකොට පළවෙනි level එකේ length එක වැඩි කරොත් ඒකේ දිග ඔන්න ඔය වගේ වැඩි වෙනවා. ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනි level එකේ වගේ length එක වැඩි කරොත් ඒ වගේ දිග ඔන්න ඔය විදිහට වැඩි වෙනවා. ඔන්න ඔය වගේ length variation ඒ කියන්නේ length එක වෙනස් වෙන ගාන adjust කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන down angle කියලා තියෙනවා. මේකත් අපි ගත්තොත් මේකේ දැන් අතු ටික තියෙන විදිහ ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් උඩ අතර ගිහිල්ලා තමයි තියෙන්නේ. විශේෂයෙන් මෙන්න මේ second level එකේ තියෙන අතු ටික උඩට නැතුව අපිට පල්ලෙහාට හරව ගන්න ඕන නම් මේකේ angle එක වෙනස් කරන්න පුළුවන්. මම මේක අංශක 120ක් වගේ දැම්මොත් ඔන්න ඔය වගේ හදාගන්න පුළුවන්. ඊට පස්සේ curvature මේකේ වක්‍ර ගතිය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ back curvature පිටිපස්සට වක්‍ර කරන්න පුළුවන්. මේ විදිහට පොඩි දේවල් ටිකක් තියෙන්නේ branch growth එක සම්බන්ධව. ඒවා පොඩ්ඩක් එහා මෙහා කරලා බලන්න. ඉතින් මට කියන්න තියෙන්නේ ඔක්කොම adjust කරලා බලන්න කියලා. මෙතෙන්දී විශේෂයෙන් මම මුකුත් වෙනස් කරගත්තේ නැහැ. මේකේ down angle එක 120ක් විදිහට හදාගත්තා. ඉතින් ඊට පස්සේ තියෙනවා pruning කියලා එකක්. pruning කියන්නේ කප්පාදු කරන එක. ඉතින් pruning මෙතන pruning කියන ඒක enable කරාම අපිට හම්බෙනවා මෙන්න මේ වගේ අමුතු කෑල්ලක්. අමුතු item එකක් පෙන්නනවා. මේක click කරන්න යන්න එපා. ඉතින් pruning එක on කරාට පස්සේ මේකේ width එක height එක වෙනම adjust කරගන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා width එක. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා height එක. ඉතින් මේකෙන් කරන්නේ කොටසක් කපලා අයින් කරන එක. ඉතින් ඔන්න ඔය වගේ. කොහොමනත් දැන් මගේ ගහට ඔය වගේ කප්පාදුවක් ඕනේ වෙන්නේ නැහැ. ඒ හින්දා මම මේ pruning එක අයින් කරගන්නවා. ඊළඟට අපිට තියෙනවා වැදගත්ම එකක් leaves කියලා ගහේ කොළ ටික හදාගන්න. ඉතින් leaves කියන section එකට ගිහිල්ලා show leaves කියලා දුන්නාම ඔන්න ඔය වගේ ගහේ කොළ ටික මතුවෙනවා. ඊට පස්සේ leaf shape එක සාමාන්‍යයෙන් අපි leaves විදිහටත් දාන්නේ image texture එකක්. ඒ හින්දා leaf shape එක මෙතන hexagonal නැතුව නිකන් rectangle විදිහට තියාගන්න පුළුවන්. කෙලින්ම image එකක් දාන හින්දා. ඊට අමතරව මෙතන leaves ගාන ඔයාට අඩු වැඩි කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට. මම මේක 20ක් වගේ දාගන්නවා. ඉතින් ඊට පස්සේ අපි බැලුවොත් මෙන්න මේ properties වලිනුත් ගස්වල කොළ ටිකත් ඔයාට අවශ්‍ය විදිහකට adjust කරලා හදාගන්න පුළුවන්. මෙතන තියෙනවා leaf scale එක. ඉතින් මේකෙන් කොළ ටිකේ size එක වැඩි කරන්න පුළුවන්. මම අපහු 0.17ක් විදිහටම දාගන්නවා. ඔන්න ඔය විදිහට ඒකත් adjust කරලා බලන්න. හරි. ඊට පස්සේ තියෙනවා armature කියලා කොටසක්. ඉතින් මේ armature එක ඕනේ වෙන්නේ අපිට ගහ animate කරගන්නවා නම්. ඉතින් මම මේ ගහ animate කරගන්නවා. ඒ හින්දා මම මෙතන use armature කියන එකත් on කරගන්නවා. ඊට පස්සේ මෙතන අනිත් දේවලුත් ඉතින් මේවා මම වැඩි එහා මෙහා කරන්න යන්නේ මගේ කම්පියුටර් එකට දරා ගන්න බැරි වෙන හින්දා. ඒ හින්දා use armature එක දාගත්තා. ඊළඟට මම යනවා animation කියන කොටසට. animation එකට ඇවිල්ලා armature animation කියන එක මම on කරගන්නවා. ඒක on කරගත්තට පස්සේ මට පුළුවන් වීඩියෝ එක play කරලා බලන්න. එතකොට අපේ ගහ
හුළඟට වැනෙනවා වගේ ඇනිමේෂන්යක් හැදිලා තියෙනවා. මේ ඇනිමේෂන් එකෙත් හොඳින් මතක තබාගත යුතුයි. ඇනිමේෂන් එක ප්ලේ කරලා බලන්න ඔයාට පුළුවන්. හැබැයි ඊට වඩා මුකුත් වෙනස් කරන්න යන්න එපා. එහෙම වුණොත් පැනල් එක නැති වෙලා යනවා. ඉතින් කොහොමරි දැන් මගේ නම් ඒක අයින් වෙලා ඉවරයි. ඉතින් ඒ හින්දා මම ආපහු අරගන්නවා කීබෝඩ් එකේ F9 නොබලා. ඉතින් මෙතන ඇනිමේෂන් එක ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ලීෆ් ඇනිමේෂන් කියන්නේ කොළවලට වෙනම ඇනිමේෂන් එකක් දාගන්න පුළුවන්. ඒක අපිට එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇනිමේෂන් එක ඔයාගේ කම්පියුටර් එකට දරාගන්න අමාරුයි නම් මෙතන ෆාස්ට් ප්‍රිවිව් කියන එක ඔන් කරගෙන ඇනිමේෂන් එක වැඩ කරන්නේ කොහොමද කියලා විතරක් ඔන්න ඔය වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඇනිමේෂන් ස්පීඩ් එක මම වැඩි කරොත් ඒක ඔන්න ඔය වගේ හයියෙන් හෙලවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇනිමේෂන් ස්පීඩ් එකට වඩා අපිට ගොඩක් වැදගත් වෙන එකක් තමයි ඕවරෝල් වින් ස්ට්‍රෙන්ත් කියන එක. ඒ කියන්නේ ඕවරෝල් ඔයාට තද හුළඟක් ඕන නම් මෙන්න මේ හුළඟ වැඩි කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය වගේ තද හුළඟට වැනෙන ගහක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ඇනිමේෂන් වලත් විශේෂයෙන් තියෙන්නේ. එතකොට මම ඕවරෝල් ස්ට්‍රෙන්ත් එක ආපහු එකක් විදිහට දාගන්නවා. ඇනිමේෂන් ස්පීඩ් එකත් එකක් විදිහට දාගන්නවා. ෆාස්ට් ප්‍රිවිව් එක අයින් කරගන්නවා. ඒ වගේම මම මේ ගහේ බ්‍රාන්ච් ස්ප්ලිටිංగ్ කියන කොටසට ගිහිල්ලා ඒකේ ලෙවල්ස් ගාන ආපහු 4ක් විදිහට වැඩි කරගන්නවා. ඒකේ ලෙවල්ස් 4ක්ම තියෙන තරමට ගහ ටිකක් ලස්සනට හැදෙනවා. ලෙවල් 4ක් මගේ කම්පියුටර් එකට දරා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. දරා ගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඕක තමා ගහේ කතාව. ඉතින් ඔන්න ඔය විදිහට ගහ හදාගත්තට පස්සේ අපි නිකමට ඇනිමේෂන් එක ප්ලේ කරලා බලමු. ඉතින් ඔන්න ඔය විදිහට ඇනිමේෂන් එකකුත් වැඩ කරනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේකටත් මැටීරියල් එකක් දාගන්න. මැටීරියල් එකක් දාගන්න කලින් මම මෙතන රෙන්ඩර් ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා රෙන්ඩර් එන්ජින් එක සයිකල්ස් විදිහට මාරු කරගන්නවා. ඒ වගේම මෙතන viewport shading වලින් render preview එක අරගන්නවා. ඒත් එක මෙතන පොඩි arrow එකේ ක්ලික් කරලා මම මෙතන scene world එක අයින් කරගන්නවා. එතකොට අපිට හොඳ lighting ටිකක් ඔන්න ඔය වගේ අරගන්න පුළුවන්. ඊට පස්සේ material එකක් දාගන්න මම මේ window එකම දෙකට බෙදලා එක කොටසකින් අරගන්නවා මෙන්න මේ shader editor එක. ඊට පස්සේ ගහේ කඳ කොටස select කරලා මෙතන new button එක ක්ලික් කරලා ඒකට අලුතෙන් material එකක් දාගන්නවා. මැටීරියල් එක දාගෙන principal BSDF එක සිලෙක්ට් කරලා control එකයි shift එකයි එක T අකුර දීලා මං ගාව තියෙන මෙන්න මේ වගේ ගහක ටෙක්ස්චර් එකක් මෙතෙන්ට import කරගන්නවා. ඉතින් control shift T කියන shortcut එක වැඩ කරන්න නම් ඔයාගේ add-ons වල node wrangler කියන add-on එක enable වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම මම මේ ටෙක්ස්චර් එක අරගත්තේ polyhaven.com කියන වෙබ්සයිට් එකේ. ඉතින් මම මේ හැමදාම කියනවා බැරි වෙලාවක් කාට හරි අමතක වෙලා තිබ්බොත් එයාලටත් අනිවාර්යෙන්ම වැඩේ කරගන්න ඕන හින්දා. හරි. ඉතින් ගහේ කඳට ඔන්න ඔය වගේ ටෙක්ස්චර් එකක් දාගෙන තියෙන්නේ. ඒක දැනටමත් හොඳ පෙනුමක් තියෙනවා. අවශ්‍ය නම් අපිට පුළුවන් මෙන්න මේ mapping node එක පාවිච්චි කරලා මේ map එක පොඩ්ඩක් adjust කරගන්න. මම මේ scale එකේ x value එක සාමාන්‍යයෙන් 3ක් වගේ දාගන්නවා. ඊට පස්සේ ගහේ කොළ ටිකට material එකක් දාගන්න අපිට අරගන්න පුළුවන් කෙලින්ම කොළයක ටෙක්ස්චර් එකක්. ඉතින් Google එකේ search කරලා බැලුවොත් leaf png කියලා අපිට කොළයක background එක නැති image එකක් අරගන්න පුළුවන්. ඉතින් ඔයාට ඕන නම් මෙන්න මේ වගේ autumn leaf එකක් අරගන්නත් පුළුවන් autumn tree එකක් හදාගන්න. එක එක season වලට ගැලපෙන. ඉතින් ඔයා කැමති ශාක පත්‍රයක් download කරගන්න. ඊට පස්සේ මම මෙතනත් ගහේ කොළ ටික select කරලා new button එක click කරලා අලුතෙන් material එකක් add කරගන්නවා. මෙතන මැටීරියල් එක වෙනුවට මම image texture එකක් දාගන්නේ. ඉතින් මම මෙතනින් shift A දීලා search කරලා අරගන්නවා image texture කියන node එක. ඒකේ color එක base color එකට connect කරගන්න. ඊට පස්සේ මෙතන open button එක click කරලා මම දැන් මේ download කරගත්ත image එක මේ විදිහට select කරගන්නවා. ඉතින් ඒක දාගත්තාම අපි පොඩ්ඩක් ලං වෙලා බැලුවොත් මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. ඉතින් PNG image එකක් ගත්තාම මේකේ color output එක විතරක් base color එකට connect කරලාමදි මේකේ alpha channel එකක් alpha value එකක් තියෙනවා. ඒ alpha එක අපි principal BSDF එකේ alpha එකට connect කරගන්න ඕනේ. ඉතින් එහෙම දාගත්තාම දැන් image එක ගානට set වෙලා තියෙනවා.
මීට අමතරව ඔයාගේ මේ කොලේ ඇංගල් එක කොලේ තියෙන තැන වෙනස් කරගන්න ඕන නම් ඒක UV එඩිටිං වලින් හදාගන්න පුළුවන්. මේ පැත්තේ UV map වලට ගියාම ගහේ කොළ ටික ඔක්කොම ඔන්න ඔය විදිහට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ අපේ පින්තූරේ අර ප්ලේන් එකට සෙට් වෙන විදිහ. හැබැයි කොහොමුණත් මම එහෙම මුකුත් වෙනස් කරගන්න යන්නේ නැහැ. මොකද ඈතින් බලනකොට එහෙම ලොකු අවුලක් පේන්නේ නැති හින්දා. ඊට අමතරව අපි කලින් වීඩියෝ එකේදීත් කතා කරා මේ ප්ලේන් එකක් කරහා ලයිට් ගමන් කරන්න නැති හින්දා අපිට පුළුවන් මෙතන shift A දීලා අරගන්න translucent BSDF කියන එක. මම translucent BSDF එක අරන් image එකේ color එක ඒකේ color එකට set කරගන්නවා. ඊට පස්සේ ආපහු මෙතන shift A දීලා add shader කියන node එක අරගෙන principal BSDF එකයි translucent එකයි එකට connect කරගන්නවා. එතකොට ඔන්න ඔය වගේ ගහේ කොළවල පාට ටිකක් වෙනස් වෙනවා ඔයාලට පේන්නේ නැති. ඊට අමතරව මම කලින් එකේදීත් කිව්වා වගේ ඔයාලට පුළුවන් මෙතනින් අරගන්න hue saturation value කියන node එක අපි translucent එකත් ඒකටම දෙමු. ඊට පස්සේ මම කිව්වා වගේ එක එක season වලට ගැලපෙන විදිහට ගහේ කොළ ටිකේ පාට වෙනස් කරගන්න පුළුවන්. ඒ පාට පින්තූරයක්ම අරගන්න ඕනේ නැහැ. ඉතින් මේක පාවිච්චි කරලා ඔයාට කොළ ටිකට කැමති පාටක් set කරගන්න පුළුවන්. saturation එකෙන් සාමාන්‍යයෙන් කොළවල fresh ගතිය වැඩි කරන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ දැන් ඔයාට කැමති විදිහකට ගහක් හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි මෙච්චර වෙලා හදපු ගහ. ඇත්තටම මේ ගහ හදන හැටි ගත්තොත් මේක නම් ඇත්තටම විනාඩියක දෙකක වැඩක්. ඊට වඩා අපි මේකෙදි ගොඩක් දේවල් කතා කරා. මම හිතනවා ඔයාට දැන් මේ ඇඩෝන් එක පාවිච්චි කරලා ඔයාට කැමති විදිහක ගහක් ජෙනරේට් කරගන්න පුළුවන් වෙයි කියලා දැනටමත් ගොඩක් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි මීට අමතරව මේ වගේ ගහක් ජෙනරේට් කරනවට අමතරව තවත් කරන්න පුළුවන් ෂෝක් වැඩක් තියෙනවා. ඒ ගැන අපි ඊළඟ වීඩියෝ එකදී කතා කරමු. ඉතින් එහෙමනම් හැමෝම හොඳට ගස්සවන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය.